ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් සිද්ධාස්ථාන තමයි කැලෑල්ල මුල්ල කියලා කියන්නේ. සෑගල් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට අයත් උඩගලදිනේ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානය තමයි කැලෑල්ල මුල්ල රජ මහා විහාරස්ථානය කියලා කියන්නේ. මේ ඉතිහාසය සඳහන් කරනවා නම් වළගම්බ රජ සමයේ දක්වා මේ ඉතිහාසයේ ඇඳී පැවතින ඉතිහාසය තමයි මේ විහාරස්ථානය. වළගම්බ රජතුමා විසින් කරපු ස්ථානය බවට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ විහාරස්ථානයේ සුවිසල් ගලේ කටාරම් කොටලා විහාරස්ථාන කිරීම සුදුසු පසුබිම සකස් කරනවා. ඒ වගේම බෝධීන් වහන්සේට උඩින් සිරිපතුලක් තනලා විහාරස්ථානයේට බැතිමතුන් වන්දනාමාන කිරීම සඳහා සිරිපතුලක් තනලා තියෙනවා. පසු කාලෙදී මෙහි පිරිසක් රඳවලා රජුව ගිහින් තියෙනවා. පසු කාලෙදී නුවර යුගයේදී සංඝරාජ මහින්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවරගම්පල සිල්වත් වෙන ලවා සවිසල් විහාරස්ථානයේ විහාර මන්දිරයක් කරලා අවසානයේදී බුද්ධ ප්‍රතිමාව සඳහා නිරලා තනලා තියෙනවා. ඊට පස්සේ තමයි එදා ඉඳන් තමයි මේ විහාරස්ථාන ඉතිහාසයේ රැඳී පවතින බව සඳහන් කරලා තියෙන්නේ.